මෙහි ගේ පද රචනය මහින්ද දිසානායකයන්ගේය. එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතයට මේ ගීය ගායනා කරන්නේ ක්‍රිෂාන්ත එරන්දකයි. පැතුරෙන් ඉකිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉකිල යන්න බෑ මට මියුලැසිය ඔබ ළඟින්. වී පැතුරෙන් ඉකිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉකිල යන්න බෑ මට මියුලැසිය ඔබ ළඟින්. අප වසන මේ ධනවාදී සමාජය පන්ති ආදී සතුරුකම් විසින් විධාරිතය. බේදයන් විසින් විභේදිතය. මෙහි උනුන් රිසි පුරුෂ ස්ත්‍රී පුද්ගලයන් දෙදෙනෙකුන්ට එක්වීමත් එක්වුවහොත් එක්ව විසීමත් දුෂ්කරය. එබඳු සබඳතාවන්ට හරස් වන්නා වූ සමාජ බලවේග නැමැති යක්ෂ, භූත, ප්‍රේත, පිසාච ආදීහු බොහෝය. ඒ බලවේග තනි තනි පුද්ගලයන්ට පරදවාලිය නොහැකිය. එහෙත් ඒවාට දන් නොනමා සිටීමේ වික්‍රමය පෑව හැකිය. මේ ගීතයේ නිරූපණය වන්නේ ඒ වික්‍රමය පෑමේ එක් අවස්ථාවකි. තම පෙම්වතිය හැර දැමීමට ඔහුට බල කිරී ඇත. එය කෙසේ නම් කළ හැකිදැයි ඔහු අසයි. කුරුල්ලා වී පැතුරෙන් ඉගිලී යන්නේ හේතු දෙකක් නිසාය. එකක් නම් වී බිඳ සම්තෘප්ත වීමයි. දෙවැන්න නම් බාහිර බලවේගයක් විසින් පළවනු ලැබීමයි. මෙහි කතිකයා සිය ප්‍රියාවගෙන් සම්තෘප්ත වී නැත. ඔහුට ඇය එපා වී නැත. මියුලැසී යනුවෙන් ඇය ගැන සඳහන් කිරීමෙන් ඔහු තුළ ඇය කෙරෙහි ඇති ආදරය පෙනේ. එසේනම් ඔහු සිය ප්‍රිය ළඳුන් වෙතින් පළවන්නට තැත් කරන්නේ බාහිර බලවේග බවට කවර සැකයක්ද? ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ළඟින් යන්නෙන් ඊට ඔහු දක්වන ප්‍රතිරෝධය ධ්වනිතයි. මීළඟට එන ගී පදවලින් මේ ප්‍රතිරෝධය තවත් තීව්‍ර කෙරේ. ඔබේ දෙතොලේ මුල කැටි බව නාඳුනන ලෙසින් නාතලු වැටි සුමුදු වෙතයි කියමිද කෙලෙසින් වී පැතුරෙන් ඉකිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉකිල යන්න බෑ මට මියුලැසිය ඔබ ළඟින්. නාතලු නම් සොබාදහමේ අති රමණීය වස්තුවකි. ඒවායේ දීප්ත වර්ණයත් සුමුදුවත් නිසාය. ලලනා ලවන් නාදලුවලට උපමා කෙරෙන්නේ ඒ රත ලවන් ස්පර්ශනීයත්වයත් වර්ණ දීප්තියත් පැහැසීම සඳහාය. උපමාවෙන් අපේක්ෂිත වන්නේ නාදල්ලේ වර්ණ විභූතිය හා ස්පර්ශනීයත්වය දෙතොලට කාල්පනිකව සංක්‍රමණය කිරීමටය. තම ප්‍රියාවගේ දෙතොලේ මොළ කැටි බව නොහඳුනනා ලෙස නාදලු සුමුදු වෙතැයි කෙසේ කියම්ද? යන්නෙන් ඔහු හඟවන්නේ ඔහු තුළ ඇය කෙරේ ඇති අනුරක්තතාවයයි. ඔබේ සොඳුරු ඔබ මණ්ඩලේ කැලුම් මම දුටින් පුර පස හඳ ඔබ පරදයි කියමිද කෙලෙසින් වී පැදුරෙන් ඉකිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉකිල යන්න බෑ මට මියුලැසිය ඔබ ළඟින්. පුරපස සඳ නම් දිනෙන් දින ප්‍රමාණයෙන්ද ශෝභාවෙන්ද වැඩෙන්නා වූ සඳ මඩලයි. එහි ශෝභාව නෙත් සිත් සනසයි. එහි මුදු සුමුදු නිමල් සඳ පහන සිතගත සමනය කරයි. ලියන්ගේ මුහුණ පුරපස සඳට උපමා කරන්නේ මේ හැඟීම් රාශිය මුහුණ ඇසුරින් ධ්වනිත කිරීම සඳහාය. සිය ප්‍රියාවගේ මුව මඩල පුරපස සඳට නොපරදී යයි කීමෙන්ද ඔහු තුළ ඇය කෙරේ පවත්නා වූ මෘදු මොලොක් සිතත් ඇල්මත් නොහැඟවේද? මෙයින් හුදු යටකී ප්‍රතිරෝධය තීව්‍ර වේ. ඔබේ ආදර විමලදී සිත
සිහිලස ලද මං තිබ හට බොර වූ වතුරක් බොන්නද කෙලෙසින් ආදර නිමලදියේ සිහිලස යන යෙදුමින් ඇගේ ආදරයෙන් ඔහු තුළ උපන් ශාන්ත මනදොල දොනිත වේ. තිබහයතත් කෙසේනම් බොර වතුරත් බොන්ටද ඇසීමෙන් ඔහු ඇගේ ආදරය කෙතරම් අගය කොට සලකයිද යනුවෙන් විෂද වේ. මේ ගීතයේ ගැබ් වන්නේ අයා සිටීමකි.